එන්න මිස්ටර් රුවන්. හලෝ. ඉතින් උදේ උසාවිය යන්න වුණා හදිස්සියේ. ඒකයි පරක්කු වුණේ. ඒකට කමක් නැහැ. ශාන්ති. ශාන්ති. පොඩ්ඩක් මෙහාට එන්නකෝ. දුව. පුතත් එක්ක කරගෙන එන්නකෝ පොඩ්ඩක් මෙහාට. ඔයගොල්ලෝ තාලේ ඉන්න පොඩ්ඩක්. කවුද අතේ? පුතේ මේ මිස්ටර් සපරමාදු සෑහෙන කාලෙක ඉඳලා මම දන්න ලෝය කෙනෙක්. මිස්ටර් රුවන්. මේ මගේ දුව, එයාගේ හස්බන්ඩ්. මේ මගේ වයිෆ් ශාන්ති. මොකද තාත්තේ මෙතන වෙන්නේ? මං තීරණය කරා මේ ගෙදර විකුණන්න. විකුණන්න? එතකොට අපි පාරට දානවද? නෑ පුතේ නෑ, එහෙම වෙන්නේ නෑ. මම මේක විකුණලා හම්බෙන සල්ලි අම්මටයි වාටයි බෙදලා දෙනවා. මට ඕනේ නෑ ශාන්ති. වලත් මොකක් හරි මේක සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. වලත් මේක අයිතියක් තියෙනවනේ. මම ආවේ ඒක කරලා දීලා යන්න. මේක මහර වැඩන්නේ. මමනේ එකම දුව. එහෙම දෙකට බෙදන්න. මගේ දු බය වෙන්න එපා. මං ඊට පස්සේ දිගටම පුළුවන් විදිහට සල්ලි වෙනවා ඔයාට. ඒක නවතින්නේ නැහැ. හරි. මං හිතන්නේ මේ හම්බෙන ගානෙන් ඔයාලට තව හොඳ තැනක් හොයාගන්න පුළුවන් වෙයි. මට මොකොත් එපා. නෑ ශාන්ති. ඔයයි සල්ලි ගන්න ඕනේ. ඒකට කරන්න මොනවද කියලා ඔයා තීරණය කරන්න. අපිත් එක කිසි දෙයක් කතා කරන්නේ නැතුව මාර විදිහේ ප්‍රශ්න ඉස්සදලා තියෙන්නේ.